මිනස්සාන් කොන්නිචිවා සුබ දවසක් සියලු දෙනාටම පිනොත් සෙන්සේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ජර්පීටි නැත් N5 පාඩම් මාලාවේ ක්‍රම කොටස් වලින් මුල්ම නිපාත පහ තමයි අද අපි කතා කරන්න යන්නේ. අතරේ මතක් කරනවා තාමත් ඔයා පිනොත් සෙන්සේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මතකතුව bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක බලා ගන්න පුළුවන්. එහෙනම් අද අපේ වීඩියෝ එකට යමු. මුලින්ම අපි කතා කරන නිපාත පහ තමයි වා, නෝ, මෝ, ඒ සහ ඕ කියන නිපාත ටික. මේ අතරින් අපි අද කතා කරනවා මුලින්ම වා නිපාතය ගැන. එහෙනම් අපි වා නිපාතය ගැන බලමු. වා නිපාතය වාක්‍යයක කර්තෘවට පසුව භාවිතා කරන නිපාතයක්. වාක්‍යයක් අවසන් කරන පදය ගත්තොතින් වර්තමාන කාල ඇත ස්වරූපය. දෙවැනි එක වර්තමාන කාල ඇත ප්‍රශ්නවාචී ස්වරූපය. 3 වර්තමාන කාල නැත ස්වරූපය. 4 වර්තමාන කාල නැත ප්‍රශ්නවාචී ස්වරූපය. වර්තමාන කාල ඇත ස්වරූපය ගැන කතා කරමු මුලින්ම. වාක්‍යයක් අවසානයේ වේ, වෙමි, වෙමු තියෙනව නම් වාක්‍යයක් අවසන් කරන්න පුළුවන් this දාලා. අපි තේරුම් ගන්නත් එක්ක උදාහරණ කිහිපයක් කතා කරමුකෝ. මම කසුන් වෙමි. මෙතන noun එක. කර්තෘ කවුද? මම. හරි. ඒ කියන්නේ මගෙන් පස්සේ තමයි එන්න ඕන වා. හරි. එහෙනම් බලමු මම කසුන් වෙමි. වතෂි වා කසුන් දෙස්. අම්මා ගුරුවරියක් වෙයි. අම්මා තමයි මෙතන කර්තෘ. එහෙනම් කර්තෘට පසුව තමයි එන්න ඕන වා නිපාතය. එහෙනම් අම්මා ගුරුවරියක් වෙයි. හහා වා සෙන්සෙයි දෙස්. ඔහු බැංකු සේවකයෙක් වෙයි. කර්තෘ වෙන්නේ ඔහු. බලමු එහෙනම් ඔහු බැංකු සේවකයෙක් වෙයි. කරේවා ගින්කෝ ඉන් දෙස්. ඇය ජපන් ජාතිකයෙකු වෙයි. ඇය කියන එක තමයි කර්තෘ වෙන්නේ. එහෙනම් කනජෝවා නිහොන්ජින් දෙස්. තාත්තා වෛද්‍යවරයෙක් වෙයි. කර්තෘ වෙන්නේ තාත්තා. එහෙනම් චිචීවා ඉෂා දෙස්. උදාහරණත් එක්ක බැලුවට පස්සේ ඔයාලට වර්තමාන කාල ඇත ස්වරූපයේදී කොහොමද මේ වා නිපාතය යෙදෙන්නේ කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඊගාවට අපි යමු දෙවැනි අවස්ථාවට. වර්තමාන කාල ඇත ප්‍රශ්නවාචී ස්වරූපය. වේද, වෙම්ද, වෙමුද කියන වලින් අවසන් වෙනව නම් දෙස්ක යොදා ගන්න පුළුවන්. පැහැදිලි වෙන්නත් එක්ක උදාහරණ කිහිපය බලමුකෝ. ඔබ කසුන් මහතා වේද? අනතවා කසුන් සං දෙස්කා. අම්මා ගුරුවරියක් වේද? ඔකා සංවා සෙන්සෙයි දෙස්කා. ඇය බැංකු සේවිකාවක් වේද? කනජෝවා ගින්කෝ ඉන් දෙස්කා. කසුන් මහතා වෛද්‍යවරයෙක් වේද? කසුන් සංවා ඊෂා දෙස්කා. ජපන් ජාතිකයා නීතිඥවරයෙක් වේද? නිහොන්ජින්වා බෙන්ගොෂි දෙස්කා. එහෙනම් මේ උදාහරණ ටිකෙන් ඔයාලට වර්තමාන කාල ඇත ප්‍රශ්නවාචී ස්වරූපය ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. අපි තුන්වන අවස්ථාව ගැන කතා කරමු. වර්තමාන කාල නැත ස්වරූපය. වාක්‍ය අවසානයේ නොවේ, නොෙමි, නොවමු තියෙනව නම් දෙවාරිමසෙන් එහෙම නැත්නම් ජාරිමසෙන් යොදා ගන්න පුළුවන්. පැහැදිලි වෙන්නේ අපි මම කසුන් නොෙමි. වතෂිවා කසුන් දෙවා අරිමසෙන්. තව විදියකට කිව්වොත් වතෂිවා කසුන් ජා අරිමසෙන්. අම්මා ගුරුවරියක් නොෙමි. හහාවා සෙන්සෙයි දෙවා අරිමසෙන්. ඇය බැංකු සේවිකාවක් නොවෙමි. කනජෝවා ගින්කෝ ඉන් දෙවා අරිමසෙන්.
කසුන් මහතා වෛද්‍යවරයෙක් නොවෙමි. කසුන් සංවා ඊෂා දෙවා අරිමසෙන්. ජපන් ජාතිකයා නීතිඥවරයෙක් නොවෙමි. නිහොන් ජින්වා බෙන්ග්‍යොෂි දෙවා අරිමසෙන්. උදාහරණ ටික එක්ක ඔයාලට වානිපාතයේ දෙන වර්තමාන කල නැත ස්වරූපය ගැන පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. අපි ඊගාව අවස්ථාව ගැන කතා කරමු. වර්තමාන කාල නැත ප්‍රශ්නවාචී ස්වරූපය. වාක්‍ය අවසානයේ නොවේද නොවෙම්ද නොවෙමුද තියෙනවා නම් දෙවාරිමසෙන්කා ජාරිමසෙන්කා යොදා ගන්න පුළුවන්. උදාහරණ කිහිපය ගැන කතා කරමු. ඔබ කසුන් මහතා නොවේද? අනතවා කසුන් සං දෙවාරිමසෙන්කා වෙන විදියකට අහුවොත් අනතවා කසුන් සං ජාරිමසෙන්කා අම්ම ගුරුවරියක් නොවේද? ඔකා සංවා සෙන්සෙයි ජාරිමසෙන්කා ඇය බැංකු සේවිකාවක් නොවේද? කනජෝවා ගෙන්කෝයින් දෙවාරිමසෙන්කා කසුන් මහතා වෛද්‍යවරයෙක් නොවේද? කසුන් සංවා ඉෂා දෙවාරිමසෙන්කා ජපන් ජාතිකයා නීතිඥවරයෙකු නොවේද? නිහොන් ජින්වා බෙන්ග්‍යොෂි දෙවාරිමසෙන්කා. හරි, මේ විදිහට අපිට උදාහරණයක් ගැන කතා කරාට පස්සේ සම්පූර්ණයෙන්ම වර්තමාන කාල වාක්‍ය අවසන් කිරීමේ පද වානිපාතයේදී කොහොමද යොදා ගන්න පුළුවන් කියලා ඔයාලට අවබෝධයක් ගන්න ඇති කියලා හිතනවා. දෙවන නිපාතය තමයි මෝ නිපාතය. සිංහල භාෂාවේ අල්ථයන වෙනුවට තමයි මේ නිපාතය භාවිතා කරන්නේ. යෙදෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් නාමපදයක් එක්ක යෙදෙන්න පුළුවන්, අනිත් එක තමයි ක්‍රියාපදයක් එක්ක එකතු වෙලත් මෝ නිපාතයේ යෙදෙන අවස්ථා තියෙනවා. නාමපදයක් සමග යෙදෙද්දී උදාහරණයක් විදියට අම්මත් වෛද්‍යවරියක් වෙයි. හහාමෝ ඊෂා දෙස්. ක්‍රියාපදයක් සමග නම් උදාහරණයක් බලමු. රූපවාහිනියත් බලනවා. තෙරෙබිමෝ මිමස්. අපි තව උදාහරණ ටිකක් කතා කරමු. තනක මහතාත් ශිෂ්‍යයෙක් වෙයි. කොහොමද කියන්නේ? තනක සංමෝ ගකුසෙයි දෙස්. ජපන් ජාතිකයා නීතිඥවරයෙක් වෙයි. නිහොන් ජින්මෝ බෙන්ගොෂි දෙස්. බැංකු නිලධාරියා ශ්‍රී ලාංකිකයෙක් වෙයි. ගෙන්කෝයින්මෝ ශ්‍රී ලංකජින් දෙස්. ඔයාලට මෝ නිපාතය පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපි යමු ඊගාව නිපාතයට. ඒ නිපාතය යම් කිසි ස්ථානයකට එනවා ආපසු යනවා යයි ප්‍රකාශ කරනව නම් තමයි මේ නිපාතය යොදාගන්නේ. උදාහරණයක් විදියට පාසලට යනවා. ගක්කෝයි ඉකිමස්. අපි තවත් ටිකක් උදාහරණ අරගෙන මේක තව ටිකක් පැහැදිලි කරගමු. උද්‍යානයට එනවා. කෝෙන් ඉකිමස්. රැකියා ස්ථානයට යනවා. කයිෂා ඒ ඉකිමස්. ජපානයට එනවා. නිහොන් ඒ ඉකිමස්. ගෙදර ආපසු යනවා. උචේ කයිරිමස්. රටට ආපසු යනවා. කුනියේ කයිරිමස්. ඔයාලට ඒ නිපාතය ගැන පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. අපි යමු ඊගාව නිපාතයට. ඕ නිපාතය. අවස්ථා 7ක් යටතේ ඕ නිපාතය අපි කතා කරනවා. ඒ අතරින් පළවෙනි අවස්ථාව යම් ක්‍රියාවක් කරනවා යයි ප්‍රකාශ කිරීමට නවුන් එකක් ගන්නවා ඕ නිපාතය. ඊගාවට verb එක. උදාහරණයක් විදියට බත් කනවා. ගෝහානෝ තබෙමස්. දෙවැනි අවස්ථාවට යමු. යම් ස්ථානයකින් බැහැරට වෙනවා යයි ප්‍රකාශ කරන විට උදාහරණ විදියට කන්ද බහිනවා. යමාව කුදාරිමස්. නවුන් එකක් ගන්නවා ඕ නිපාතය. ඊගාට දෙක්කෙමස්. ඒ කියන්නේ පිට වෙනවා. දෙකකෙමස් කියනවා බැහැරට යනවා. ඔකිමස් බහිනවා. ඔකිමස් සාමාන්‍යයෙන් යොදා ගන්නවා වාහන වලින් වගේ බහිනකොට තමයි ඔකිමස් කෙනෙක් යොදාගන්නේ. කුදාරිමස් බහිනවා.
කන්දක් බහිනවා වගේ ඒ වගේ දෙයකදී කුදාරිමස් තමයි යොදාගන්නේ. උදාහරණයක් විදිහට කන්ද බහිනවා. යමාව කුදාරිමස්. තුන්වෙනි අවස්ථාවට යමු. තුන්වෙනි අවස්ථාව යම්කිසි මතුපිට තලයක යම්කිසි ක්‍රියාවක් කරනවා කියලා ප්‍රකාශ කරනවා නම්. හතරවෙනි එක යම් දෙයක් දන්නවා යයි ප්‍රකාශ කරනකොට ඕනිපාතයත් එක්ක ශිත්තේයිමස් කියන එක යොදා ගන්නවා. යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඕනිපාතයත් එක්ක මත්තේයිමස් යොදා ගන්නවා. යම් දෙයක් ඉන්නවා එහෙම නැත්නම් තියෙනවා යයි ප්‍රකාශ කරනවා නම් ඕනිපාතය එක්ක මොත්තේයිමස් භාවිතා කරනවා. හත්වෙනි අවස්ථාව බලමු. යම් දෙයක් දෙන්න කරුණාකරයි ප්‍රකාශ කරනකොට එතකොට නවුන් එකත් එක්ක ඕනිපාතය දාලා කුදස්සායි අවසන් කරනවා. ඔය බෑගය දෙන්න කරුණාකර. සොනුකපානෝ කුදස්සායි. මෙතනින් අද දවසේ කතා කරන සිද්ධාන්ත කොටස් කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ ටික රෙන්ෂෝ කරන්න අපිට. පොඩි මතක් කිරීමක් කරනවා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා comment එකක් දාලා share කරන්න තව කෙනෙක්ට අමතක කරන්න එපා. එහෙනම් අපේ වීඩියෝ එකේ ඉතුරු ටික බලමු. ඔයාලට උත්තරේ තෝරගන්න මම පොඩි වෙලාවක් දෙන්නම්කෝ බලන්නකෝ එහෙනම්. නිහොන්ගෝ හිස්තනක් තියෙනවා මුසුකාෂී දෙස්. පළවෙනි එක තියෙනවා ඕ, දෙවෙනි එක වා, තුන්වෙනි එක මෝ, හතරවෙනි එක නෝ. අපි ඉස්සෙල්ලම මේකේ අර්ථය බලමුකෝ. නිහොන්ගෝ ජපන් භාෂාව, මුසුකාෂී දෙස් කියනවා අපහසුයි කියන එක. ජපන් භාෂාව අපහසු වේ. එහෙනම් නිහොන්ගෝවා මුසුකාෂී දෙස්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. දෙවැනි එක බලන්න. නිහෝන් හිස්තනක් ඉකිතයි දෙස්. පළවෙනි එක තියෙනවා වා, දෙවෙනි එක ඕ, තුන්වෙනි එක මෝ, හතරවෙනි එක ඒ. නිවැරදි උත්තරය වෙන්නේ නිහෝන් ඒ ඉකිතයි දෙස්. උත්තරය වෙන්නේ අංක 4. නිහෝන් කියනවා ජපානය. ඉකිතයි කියන එකේ ඩික්ෂනරි ෆෝම් එක වෙනවා ඉකු. එහෙනම් ඉකිමස් එක්ක හැම විටම එනවා කිව්වේ ඒ. එහෙනම් නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් 4. ජපානයට යන්න අවශ්‍යයි කියන එක තමයි අර්ථය වෙන්නේ. එහෙනම් අපි ඊගා ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්නය බලන්න. ගෝහාන් හිස්තනක් තබෙමස්. එක තියෙනවා ඒ, දෙක ඕ, තුන මෝ, හතර නෝ. ගෝහාන් කියනවා බත්. තබෙමස් කියනවා කනවා. මේ වෙලාවේ කරන ක්‍රියාවක් නම් අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන මෙතනට ඕනිපාතය. එහෙනම් ගෝහාන් තබෙමස්. බත් කනවා. මේ වෙලාවේ කරමින් ඉන්නවනම් ක්‍රියාවක් ඕනිපාතය දාන්න පුළුවන්. ඊගාව එකට යමු අපි. හතරවෙනි ප්‍රශ්නය බලමු. වතාෂි හිස්තන කකුසෙයි දෙස්. පළවෙනි එක ඕ, දෙවෙනි එක වා, තුන්වෙනි එක මෝ, හතරවෙනි එක නෝ. වතාෂි කියනවා මම. කකුසෙයි කියනවා ශිෂ්‍යයෙක්. දෙස් කියනවා වේ කියන එක. එහෙනම් උත්තරය වෙන්නේ වතාෂි වා ගකුසෙයි දෙස්. උත්තරය වෙන්නේ අංක 2. උදාහරණ අපි කලින් කතා කරනකොට කතා කරා මම ගුරුවරියක් වෙයි. වතාෂි වා සෙන්සෙයි දෙස්. මම කසුන් වෙමි. වතාෂි වා කසුන් දෙස්. අන්න ඒ වගේ උදාහරණ අපි කතා කරා කලින්. එහෙනම් ඒක හරියට අහන් හිටපු කෙනෙකුට මේක ඇත්තටම ලේසි ප්‍රශ්නයක්. ඊගොව ප්‍රශ්නෙට යමු. නිහෝන් හිස්තන කුරුම දෙස්. එක තියෙනවා ඕ, දෙක වා, තුන මෝ, හතර නෝ. නිහෝන් කියනවා ජපානය, කුරුම කියනවා වාහනය.
එහෙනම් කොහොමද මේ ප්‍රශ්නය හැදෙන්න පුළුවන්? ජපානයේ වාහනයක් වේ. කොහොමද? ඒ කියන්නේ යම් කිසි දෙයක අයිතියක්. ජපානයට තමයි මේ වාහනේ අයිති. එහෙනම් ජපානයේ කියනකොට එන්නේ කලින් කතා කරා. උදාහරණයක් කතා කරා මගේ බෑගය වේ. වතාෂි නෝ කබන් දෙස්. අන්න ඒ වගේ. එහෙනම් ජපානයේ වාහනයක් වේ කියනවා නම් නිහෝන් නෝ කුරුමා දෙස්. උත්තරය වෙන්නේ අංක 4. ගක්කෝ හිස්තනක් ඉකිමාස්. 1 තියෙනවා A, 2 වා, 3 මෝ, 4 නෝ. ගක්කෝ කියනවා පාසල, ඉකිමාස් කියනවා යනවා. සිද්ධාන්තවලදී අපි කතා කරා යම් කිසි ස්ථානයකට යනවා, එනවා, ආපසු යනවා කියනවා නම් එන්නේ ඒ නිපාතය. එහෙනම් පාසලට යනවා. ගක්කෝ ඒ ඉකිමාස්. උත්තරය වෙන්නේ අංක 1. ඊළඟ ප්‍රශ්නට යමු. නිහෝංගෝ හිස්තනක් ඒගොමො හනාශිමාස්. 1 ඕ, 2 වා, 3 මෝ, 4 නෝ. නිහෝංගෝ ජපන් භාෂාව, ඒගෝ චිත්‍රපටය, හනාශිමාස් කතා කරනවා. එහෙනම් උත්තරය වෙන්නේ අංක 4. නිහෝංගෝ නො ඒගොමො හනාශිමාස්. ජපන් භාෂාවේ චිත්‍රපටයකත් කතා කළා කියන එක තමයි අදහස වෙන්නේ. යම් කිසි දෙයක අයිතියක් හඟවනවා නම් අනිවාර්යයෙන්ම එන්නම කිව්වේ නෝ නිපාතය. සෙන්සෙයි හිස්තනක් නමායේ දෙස්. 1 ඕ, 2 වා, 3 මෝ, 4 නෝ. උත්තරය වෙන්නේ අංක 4. සෙන්සෙයි නෝ නමායේ දෙස්. ගුරුවරියගේ නම වේ. යම් කිසි දෙයක අයිතියක් හඟවනවා නම් එනම කිව්වේ නෝ නිපාතය. ඊගා ප්‍රශ්නයට යමු. උචි හිස්තනක් කයරිමාස්. 1 වා, 2 ඕ, 3 මෝ, 4 ඒ. උචි කියනවා නිවස, කයරිමාස් කියනවා ආපසු යනවා. නම් නිවසට ආපසු යනවා කියලා තමයි හදාගන්න ඕන. නම් එන්නේ අනිවාර්යයෙන්ම 4. යම් කිසි ස්ථානයකට යනවා, එනවා, ආපසු යනවා. ඒ කියන්නේ කිමස්, ඉකිමස්, කයරිමස් එනවා නම් අනිවාර්යයෙන්ම එන්නේ ඒ නිපාතය. ඊළඟ ප්‍රශ්නට යමු. කොරේ හිස්තනක් හොන් දෙස්. 1 ඕ, 2 වා, 3 මෝ, 4 නෝ. උත්තරය වෙන්නේ අංක 2. කොරේවා හොන් දෙස්. කොරේ මේක හොන් පොත වේ. මේක පොතක් වේ. කොරේවා හොන් දෙස්. කොරේවා වතාෂි හිස්තනක් කබාන් දෙස්. 1 ඕ, 2 වා, 3 මෝ, 4 නෝ. මෙය මගේ බෑගයක් වෙයි. කොහොමද හදාගන්න පුළුවන්? කොරේවා. කොරේ කියනවා මේක, වතාෂි කියනවා මම, කබාන් බෑගය. මගේ බෑගයක් වෙයි කියනවා නම් තමන්ගේ අයිතියක් මේක. එහෙනම් එන්න ඕන නෝ නිපාතය. උත්තරය වෙන්නේ අංක 4. වතාෂි හිස්තනක් ගකුසෙයි දෙස්. මම ශිෂ්‍යයෙක් වේ කියලා කියන්නේ කොහොමද? උත්තර ටික කියන්න. 1 ඕ, 2 වා, 3 මෝ, 4 නෝ. මම ශිෂ්‍යයෙක් වේ කියලා කියන්නේ කොහොමද? වතාෂි වා ගකුසෙයි දෙස්. එහෙනම් උත්තරය වෙන්නේ අංක 2. හොන් හිස්තනක් යොමිමාස්. 1 වා, 2 ඕ, 3 මෝ, 4 නෝ. පොත් කියවනවා. හොන් කියන්නේ පොත, යොමිමස් කියනවා කියවනවා. එහෙනම් හොන් ඕ යොමිමස් මේ විලාප කරනව නම් ක්‍රියාවක් එන්නේ ඕ නිපාතය. මිසු හිස්තනක් නොමිමස්. 1 වා, 2 ඕ, 3 මෝ, 4 නෝ. වතුර බොනවා.
එහෙනම් මිසු ඕ නොමීමාස්. උත්තරය වෙන්නේ අංක 2. රින්ගෝ හිස්තනක් තබෙමස්. 1 ඕ 2 වා 3 මෝ 4 නෝ. රින්ගෝ කියනවා ඇපල්, තබෙමස් කනවා. එහෙනම් එන් ඕන රින්ගෝ ඕ තබෙමස්. උත්තරය වෙන්නේ අංක 1. ඉතින් මම හිතනවා දවසේ කතා කරන නිපාත 5 වලට හොඳටම පැහැදිලි ඇති කියලා. එහෙනම් ඊගොම වීඩියෝ එකෙන් අපි තව නිපාත 5ක් කතා කරමු. අනිවාර්යයෙන්ම subscribe කරලා comment එකක් දාලා තව කෙනෙකුට බලන්න share කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙමු. සයෝනාරා.